ස්පීටයි ඔයාගේ නම ප්‍රදීප ලසන්ත ගම හලාවත හලාවත කොහෙද? වැල්ලි මොකක්ද ඔයාලට තිබිච්ච ආසනීපය පුතා? මට මේ කොන්දේ ඉඳන් කකුල වෙනකම් අමාරුවක් තියෙන්නේ යන්නේ යම් විදුලියක් කොටනවා වගේ තිබුණා කොහොමද අවුරුදු දෙකක් ඉඳන් මම බෙහෙත් කරන්න නැති ගියෙත් නැති තැනක් මේ හැම තැනම ගියා මම බෙහෙත් කරලා බැරි තරම අතෑරලා හිටියේ ගෙදරට ඇවිල්ලා කැක්කුම තියාගෙන මට මේ මාමණෙක් කියලා තමයි කිව්වේ මේ ආවල් තැනක් තියෙනවා එයාත් බෙහෙත් බැන්දලු එයාට හොඳ වුණා කියලා කිව්වා ඊට පස්සේ මාත් එක්කන් ආවා ඇවිල්ලා බෙහෙත් කරා ඉතින් මට මං හැමදාම උදේ නැගිටලා ගිහලා පහත් වෙනවා මට පහත් වෙන්න බෑ කොටිම පහත් වෙන්න බෑ මේ දනිස කොහොමද කෙලින් ගන්නේ නැමෙනවා මම පහත් වෙනකොට අද ඉතින් මං දන්නෙත් නෑ කොහොම පහත් උනේ කියලා පහත් වෙලා පින්න පුළුවන්ද ඔයාලට? මට පහත් වෙන්නේ මට මේ තරම් විතර යන්න පුළුවන් තිබුණේ බෑ ඊට වඩා යන්න බෑ දැන් ඕමෝ කියන ඇඟිලි පහම අල්ලනවා පොළොවට ගිහින් දනිස නමන්න නැතු ගියාද? ඔව් කියන්නේ කැක්කුම සෑහෙන අඩු නකපාරම දැන් මේ මොකක්ද යන්න බැරුව හිටිනවා දැන් දනිස ඉස්සරහට මේ වෙනවා මේ වගේ දාලා අල්ලන්නේ දැන් දනිස ඇතුළට ගිහලා දැන් මේම අල්ලන ඇඟිලි ටික පොළොව අල්ලනවා මට විශ්වාස කරන්නත් බෑ ඉතින් මොකක්ද දුන්නේ කියලා කොන්දේද අමාරු තිබුණේ දනිසේ? කොන්දේ අමාරු කියලා කොන්දර හෙත් කරා දන්නේත් නෑ දනිස තිබිලා දෙන අමාරු දැන් හොඳයිද? දැන් හොඳයි කියන්නේ 80%ක්ම අඩු වුණා එකපාරටම සන්තෝෂයිද? සන්තෝෂයි කියන්නේ වෙයි සතුටක් තියෙන්නේ මේක ඕම්ම නැතිලා යන්න ඕන දෙයියන්ට කියන්නේ ඒක තමයි ඉතින් මටත් හරියම ලොකු වයසකුත් නෑ අවුරුදු 24යි බැඳලත් නෑ ඉතින් රස්සාවක් කරගෙන ජීවත් වෙන්න නිසා තියෙන්නේ වෙදනෝනගෙන් මොනවද හිතුනේ? මම නම් තේරෙන්නේ නැහැ කොහොමද කියන්න ඕනේ කියලා මම හිතපු තරම නැතුව මේ හොඳුනේ මට ගොඩක් පිං කියලා තමයි කියන්න ඕනේ ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොමද කියන්න ඕනේ කියලා පිට කියන්නේ ඉතින් මේ ඔක්කොන්ට මේ වගේ තැනක් තියනවා කියලා මාත් ගිහලා කියනවා ඉතින් ඇත්තම කියන්නේ මේ වගේ තැනක් තියනවා කියලා බෙහෙත් කරගෙන දැන් 180%ක්ම ලංකාවෙන් වැඩිපුරම කොන්දේයක්මයි ධනිසෙක්මයි තියෙන්නේ තරුණයන්ට බැඳපෑ ඔක්කොන්ටම තියෙනවානේ ඒකයි මං කියන්නේ මේ වගේ ආවල් තැනක එන්න කියලා තමයි මං කියන්නේ ජෙස්පීටයි නා